තෙමු ඕඩර් එකක් තියෙනවා අන්පැක් කරමු. හරිද? හරි. මං ආස කලර් එකක්. මං ආසයි ගොඩක් කාටුන් ටී-ෂර්ට් වලට. ඒක කියුට්. මම ගත්තේ මං සාමාන්‍යයෙන් ටී-ෂර්ට් ඇඟට ඇලෙන්න අඳින්න කැමති නැහැ. ඒ හින්දා ඒ මැටීරියල් එක චුට්ටක් ඒ වගේ. ඒකට හරිම සනීපයි විශේෂයෙන් මේ රස්නේ රටවල් වල කියන්නේ මිඩල් ඊස්ට් ඉන්න අයට ඒ කියන්නේ හරි සනීපයි ඒක ඇඳගෙන ඉන්න පුළුවන්. පැය 12 14 වැඩ කරන අයට අර කිසිම අපහසුාවක් නැහැ. ඉතින් හරි ෆ්ලෙක්සිබල් එක. ඉතින් ඒ හින්දා මම ලාර්ජ් එකෙන් තමයි මේ දාලා තියෙන්නේ. මට මේ නම්බර්ස් ටී-ෂර්ට් මේ වගේ ඒවා ගොඩක් තියෙනවා. මට මේ කලර් එක නෑ. ඉතින් ඒකෙන් මම ගත්ත හරි ලස්සනයි ඒක. මේ ඒ මැටීරියල් එකත් හරිම සනීපයි. මම ඒකිනුත් දැන් මේ බැගි ටයිප්. ඉතින් හරි ලස්සනයි. ඔයගොල්ලෝ try කරන්න මොකද මේ ගෑල්ලමන්ට හරි ලස්සනයි මේ ටී-ෂර්ට්ස්. මම දැකලා තියෙනවා ගොඩක් දැන්. ගොඩක් ගර්ල්ස් ලා මේ වගේ ටී-ෂර්ට් අඳිනවා. හරි ලස්සනයි. ඒ මැටීරියල් එකත් හරිම සනීපයි. තව මොනවද මං ඔය කියන්නේ බ්ලවුස් ටයිප් ඒවා ඒ වගේ වද මේකත් හරි කියුට් වේ හරිම කලර්ෆුල් හරි ලස්සනයි ඒක මේ ඒ වගේ මම කලර්ස් දෙකකින් දැම්ම බ්ලවුස් දෙකක් එකම මැටීරියල් එක මේ තියෙන්නේ ඒකෙම හැබැයි ඒකේ මේ අත චුට්ටක් වෙනස් ඒකේ මේ අර ෆෙදර් කළා වගේ තියෙනවා මේක බලන්න ඒ කියන්නේ මේ ඒ කලර්ස් වලට ස්කින් ටෝන් එක හයිලයිට් වෙලා පෙන්නනවා හැම වෙලේම ගෑන් ළමෙක් වුණාම අපි කොස්ටියුම් එකක් එක්ක කියන්නේ ටී-ෂර්ට් එකක් බ්ලවුස් එකක් මොකක් හරි සිලෙක්ට් කරද්දී තමන්ගේ ස්කින් කලර් එක හයිලයිට් වෙන විදිහට කලර්ස් යූස් කරපුවාම හරිම ලස්සනයි ඒ කියන්නේ තමන්ගේ ස්කින් ටයිප් එකට ගැලපෙන්න ගොඩක් කියනවා චොක්ලට් කලර් ස්කින් වලට ඩාර්ක් කලර්ස් අඳින්න බෑ කියලා එහෙම නෑ මම නම් දකින විදිහට චොක්ලට් කලර් ස්කින් තියෙන ගර්ල්ස් ලට තමයි ලස්සනම ඩාර්ක් කලර්ස් ලයිට් කලර්ස් වලට වැඩිය මේ ඉතින් එහෙම තමයි තෝරන්න ඕනේ ඒකයි මම ආසම එක මම පෙන්නන්නම් මම ආසම ටයිප් එකේ බ්ලවුස් එකක් හරිම ලස්සනයි මෙන්න මේ print එකත් එක්ක ලස්සනයි. ඒකට මම මේ ඒකට match වෙන්නම මම legging type ඒ කියන්නේ denim type legging එකක් දැම්මා. ඒක කියන්නේ ඒකට විතර නෙමෙයි. මේ material එක සනීපයි කියන්නේ විශේෂයෙන් denim අඳගෙන අර රස්නෙත් එක්ක හරි අමාරුයි 12 hours 14 hours වැඩ කරද්දි. ඒ හින්දා මේ වගේ එකක් අඳනම හරිම සනීපයි. අනිත් එක මම ෆොටෝග්‍රැෆර් කෙනෙක්. ඉතින් ස්ටුඩියෝ එකේ වැඩ කරද්දී පොඩි අයගේ එතකොට අර ෆොටෝ ෂූට් ෆ්‍රීලන්ස් ෂූට් ඒ කියන්නේ බර්ත්ඩේ ෂූට්ස් ඒ වගේ කරද්දී හැම වෙලේම අර ෆ්ලෙක්සිබල් විදියට පෑන්ට් එක තියෙන්න ඕනේ. මොකද බිම ඉඳ ගන්න ඕනේ. පොඩි අයත් එක්ක ෆොටෝ ගහද්දී හරි අමාරුනේ. එතකොට අර මේ වගේ එකක් ඇඳහම හරිම සනීපයි. ඉතින් ඒ හින්දා මම මේ වගේ එකක් දාලා බැලුවා ෆස්ට්. මම මේ වගේ එකක් දැම්මේ. try කරලා බලන්න. ඉතින් ඒක ගොඩක් හොඳයි. ඒ හින්දා මම next order එකට ඒ වගේ කලර්ස් මික්ස් කරලා දානවා. ඉතින් කොස්ටියුම් වලින් මං කියන්නේ ටී-ෂර්ට්, බ්ලවුස් ඒ ටික තමයි මම දැම්මේ. yes. මේ හරිම කියුට්. හරිම සනීපයි. මාරම සනීපයි. ඒ printed මේව එක. කියුට්. ඒක දැම්මා. අමාරු නැහැ ඒ හින්දා මේ මම මේ වගේ දෙකක් දැම්මා ඒක හරිම කියුට් නේ මේ ෆ්‍රේම් එක හරිම ලස්සනයි ඒකයි මට ඉතින් කොහොමද තියෙන පිස්සු බෑක් කවර්ස් නේ මම ආය දවසක මගේ ලොග් එකකින් පෙන්නන්න මට දෙන බෑක් කවර්ස් මේ එකක් මේ තව එකක් මම ගත්තා ඒක මම දාගෙන ඉන්නවා ඒ තරම් හදිස්සියට ඉතින් මම මේ සැරේ ගෙනාපු තෙමු ඕඩර් එකෙන් මෙන්න මේ ටික තමයි මම ගෙනාවේ තෙමු එක ඇත්තටම ගොඩක් හොඳයි. ඒ කියන්නේ ගොඩක් අය කියනවා මැටීරියල් හොඳ නෑ එහෙමයි කියලා. මට නම් එහෙම නැහැ. ඇත්තටම මේ අපිට
ආස දේවල් අර එළිය හැම වෙලේම මෙහෙන් ගන්න නැති දේවල් අපිට තෙමු එකෙන් ගන්න පුළුවන්. අනික මේ රටවලට අපිට shipping cost එකක් නැහැ. මම ඉන්නේ කුවේට් වල. ඉතින් කුවේට් වල ඉන්න ගොඩාක් ලස්සන ගෑල් ළමයි, පිරිමි ළමයි. ඉතින් ඕගොල්ලොත් මම දන්නවා ගොඩක් අය ඉතින් තෙමු පාවිච්චි කරනවා. ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉතින් මේ හරි ලේසි. ඉතින් එයාලා දන්නවා ඒක කොච්චර වටිනවද කියලා. ඉතින් මෙන්න මේ ටික තමයි මම පර්චේස් කරේ. බලමු ඊළඟ වීඩියෝස් වලින් මම මේවා කොහොමද ඇඳහම කොහොමද ඒක ලුක් එක ඒ වගේ දේවල් මම ගේන්නම්. ඉතින් මේ මගේ පළවෙනි වීඩියෝ එක. කැමති අය ලයික් කරන්න, ෂෙයා කරන්න, ෆලෝ කරන්න. හලෝ කියලා නුඹලා